සීගිරිය බිතු සිතුවම්. සීගිරිය කියන්නේ පස්වන සියවසේ කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද ලෝක උරුමයක් වන පර්වත බලකොටුවකි. එහි බටහිර පර්වත මුහුණතෙහි පොළවේ සිට මීටර් 100ක් පමණ ඉහළින් පිහිටි ආරක්ෂිත ගල් කෙවෙනියක මෙම සීගිරි බිතු සිතුවම් දැකගත හැකි. සිතුවම් පිළිබඳ විස්තරය. කාලය ක්‍රීව පස්වන සියවසට අයත් වන අතර එය අනුරාධපුර යුගයේ විශිෂ්ටතම චිත්‍ර කලාවක් ලෙස සලකනවා. මුල් ප්‍රමාණය කැටපත් පෞරේ අති පුරාණ ගීතවලට අනුව මුලින් මෙම පර්වත මුහුණත පුරා කාන්තා රූප 500ක් පමණ තිබූ බව විශ්වාස කරනවා. ජෝන් ස්ටීල් සඳහන් කළේ එය ලොව විශාලතම චිත්‍රකාරිය වීමට ඇති බවයි. වර්තමාන තත්ත්වය මේ වන විට දැකගත හැකිවන්නේ ඉතා හොඳින් සංරක්ෂණය වූ කාන්තා රූප 21ක් පමණයි. තේමාව සිතුවම් වල නිරූපණය වන්නේ උඩුකය නිරාවරණය වූ රන් ආභරණවලින් සැරසුණු ලලනාවන්ගේ රූපයන්. ඔවුන් අතෙහි මල් හෝ මල් තැටි දරා සිටින ආකාරය දැකගත හැකි. හැඳුනුම පිළිබඳ අදහස්. බොහෝ විද්වත් මතයන්ග අනුව මොවුන් අප්සරාවන් හෝ විද්‍යුත් ලතා ලෙස සැලකෙනවා. තවත් මතයක් වන්නේ මොවුන් කාශ්‍යප රජුගේ අන්තఃපුරය හෝ රාජකීය පවුලේ කාන්තාවන් විය හැකි බවයි. චිත්‍රශිල්පීය ලක්ෂණ. තාක්ෂණය සාම්ප්‍රදායික ෆ්‍රෙස්කෝ ක්‍රමයට වඩා වෙනස් ෆ්‍රෙස්කෝ ලුස්ට්‍රෝ ක්‍රමය හෝ ලෙපොන් දියුණු කළ ක්‍රමයේ ලෙස හැඳින්වෙන තාක්ෂණයක් යොදාගෙන ඇති. තෙත් බදාමයක් මත ස්වාභාවික ඛනිජ වර්ණක යොදා ඉක්මනින් ඇදීම මෙහි ලක්ෂණයයි. ශෛලිය ඉන්දියාවේ අජන්තා චිත්‍රවලට සමානකම් දැක්වුවද සීගිරි චිත්‍රවල සිහින් නිගටියක් හා පුළුල් ලුකුලක් සහිත වඩා ජීවමාන හා ලාලිත්‍යයෙන් යුක්ත ස්වරූපයක් දැකගත හැකි. වර්ණ රතු යහ